අපි ගෙනත් තියෙනවා අදත් ලස්සන টොප් එකක්. බලන්නකෝ මේ টොප් එක. ඉස්සරහට එන්නකෝ. මෙන්න මේ වගේ ලස්සන මේ විදිහට print එකක් ඇවිල්ලා තියෙන්නේ. high neck collar එකක් එක්ක ඇවිල්ලා අත වැලමිට හරියට ඇවිල්ලා තියෙන টොප් එකක්. හරිනම් අපි බලමු මේකේ කලර්ස් කොහොමද තියෙන්නේ කියලා. එතකොට මේකේ තවත් වාසියක් තමයි මේ টොප් එක ඕඩර් කරගත්තොත් මේකත් එක්ක ගන්න අනිත් අයිටම් වලට ඩිලිවර් ෆ්‍රී හම්බෙන්නේ. ඒ කියන්නේ මේකේ ප්‍රයිස් එක 1950යි. 1950 ගත්තොත් මේක 1950ටම ඔබ අතට හම්බෙනවා. මේකේ ෂෝල්ඩර් තියෙනවා 13ක්. ෂෝල්ඩර් 13 අපි මේ සයිස් එක නේද නගින්නේ. මේකේ බස්ට් එක 17ක් වෙන්න තියෙනවා. මේ වගේ 17යි කියන්නේ මේක 30 32ට අඳින්න පුළුවන් টොප් එකක්. බස්ට් එක 30 32ට අඳින්න පුළුවන්. 33ටත් නෑ 32 ගන්නකො. 30 32 මේ විදිහට එන්නේ. ලස්සන print එකක්. ඒක අර shading වෙලා light color එකේ මේ ඉඳලා dark color එකට shading වෙච්ච print එකක් තමයි යන්නේ. අපි බලමු මේකේ උස. මේකේ බටන් ඕපන් කරන්න පුළුවන්. টොප් එකේ උස තියෙනවා 41ක්. උස 41යි. ඉන හරියනොත් කියන්නද මේකේ? මේ අයිටම් එක ගත්තොත් ඩෙලිවර් ෆ්‍රී තමයි ඔබට ලැබෙන්නේ. මේකත් එක්ක තව අයිටම් එකක් දාගන්න. මෙතන ඉන හරියෙන් තියෙනවා 16ක්. ඒ කියන්නේ 32ක් තියෙනවා. මේ විදිහට එන්නේ. මේක එතකොට අංක 9න් යන්නේ. අංක 9න් මේ බ්ලූ කලර් එකත් එක්ක ෂේඩින් කලර් එක. නම ලිපිනය දුරකථන අංක දෙකක් එක්කම දාන්න ඕඩර් එක කන්ෆර්ම් කරගන්න. අපි ඒකේ කලර්ස් ටික බලාගෙන යමු. මේ තියෙන්නේ දැන් ෆිට ඔන් කරගෙන ඉන්න කලර් එක. නම්බර් එක පේනවද? මේ ඩිස්ප්ලේ එකේ නම් පේන්නේ නැහැ නම්බර් එක. චුට්ටක් එහාට යන්න. දැන් බලන්න. පේනව නේද නම්බර් එක? නම්බර් එක පේන විදිහටම ස්ක්‍රීන්ෂොට් එක දාන්න. නම ලිපිනය දුරකථන අංක දෙකක් එක්කම දාන්න. ඕඩර් එක කන්ෆර්ම් කරගන්න. 0යි 715යි 230යි 330 නම්බර් එකෙන්. දැන් පේනව නේද මිස්? අංක 10න් මේක යන්නේ. ඊළඟට තියෙනවා මේ විදිහට රෙඩ් කලර් එකත් එක්ක යන ෂේඩ් එකක්. බස්ට් එක 30 32ට අඳින්න පුළුවන්. උස තියෙනවා 41ක්. ඉස්සරහා බටන් ටික ඕපන් කරන්න පුළුවන්. මේ අයිටම් එක ගත්තොත් ඩිලිවර් ෆ්‍රී විදිහට තමයි ඔබට අනිත්කුත් අයිටම් ටික ගන්න මේකටම ඇඩ් කරගන්න පුළුවන්. මේක ඇඩ් වෙන ඕනම ඕඩර් එකක් ඩිලිවර් ෆ්‍රී. මේක තියෙනවා ඔරේන්ජ් කලර් එකත් එක්ක බ්‍රවුන් මික්ස් වෙලා යන්නේ. අලුතෙන් එකතු වෙන මිස්ලා සබ්ස්ක්‍රයිබ් කරගන්න අපේ සම්මානි ඩිස්කවුන්ට් ස්ටෝර් එක. ඕක මේ ලාෂ් නේද? හරිනේ? ඔන්න ඊළඟ සයිස් එක අපි බලමු. ඒකත් මැනලා. මේකේ ෂෝල්ඩර් තියෙනවා 14ක්. ෂෝල්ඩර් 14යි.
බස්ට් එක තියෙනවා මෙහෙම මැන්නාම 19ක් වෙන්න. මේක අපි 33 34 35ට අඳිමු. 33 34 35 ඉන්න මිස්ලට මේක අඳින්න පුළුවන්. එතකොට ඉන හරියෙන් තියෙනවා 18ක්. ඒ කියන්නේ 36ක් වෙන්න තියෙනවා. 36 ඒ කියන්නේ 35 කෙනෙක්ට වගේ අඳින්න පුළුවන්. 35 34 ඉන කෙනෙක්ට අඳින්න පුළුවන්. උස 41යි. උස 41ක් යන টොප් එකක් තමයි අපි අද ගෙනත් තියෙන්නේ. මේක ඩිලිවර් ෆ්‍රී විදිහට තමයි ඔබට ලැබෙන්නේ. මේක ඕඩර් කරගත්තොත් ඒ ඕඩර් එක ඔබට ඩිලිවර් ෆ්‍රී විදිහට ලැබෙනවා. ඒ කියන්නේ ඩිලිවර් චාර්ජ් එක සම්මානයකින් ගෙවනවා. 1950යි ඒ টොප් එක. ඊළඟට තියෙනවා ඒකේ මේ කලර් එක. නම ලිපි ණය දුරකථන අංක දෙකක් එක්කම දාන්න ඕඩර් එක කන්ෆර්ම් කරගන්න. 0යි 715යි 230යි 330 අපේ නම්බර් එක. හයි නංගි. මොකද කියන්නේ අපි? අර කිට් එක දෙන්නකෝ. ඔව්. මේක 620ට යන්නේ. 620ට යන නයිටියක් ගෙනත් තියෙනවා. මේ වගේ පටි දාලා මහපු එකක් නෙමෙයි, මේ වගේ හොඳ අතක් ඇවිල්ලා තියෙනවා. මෙහෙම ඉස්සරහනොත් ඉලාස්ටික් කරලා පිටිපස්සෙනොත් ඉලාස්ටික් වෙන විදිහට ඇවිල්ලා තියෙන හන්සියක්ගේ දැන් හෑන්ඩ් බෑග් පෙන්වන්නේ නැද්ද? හෑන්ඩ් බෑග් එකක් අදත් තියෙනවා. අපි බලමු. හෙමින් සැරේ බලන් යමු. අපි බලමු මේකේ කොහොමද බස්ට් එක එන්නේ කියලා. මේකත් කොටන් මැටීරියල් එකක්. මේ වගේ මේකේ normally අඳින්න පුළුවන් 30 ඉඳලා බස්ට් එක 30 කෙනෙක්ටත් අඳින්න පුළුවන්. සාමාන්‍යයෙන් 38 39 වගේ කෙනෙක්ට අඳින්න පුළුවන්. මේක මෙහෙම බලනකොට 23ක් එනවා. 23ට වෙනකන් එනවා. එතකොට 39 40 කෙනෙක්ටත් අඳින්න පුළුවන්. 30 ඉඳලා, ඒ කියන්නේ පොඩිම සයිස් එකේ ඉඳලා අඳින්න පුළුවන්. අපේ වෙනදා එන්නේ ඊට ලොකු සයිස් එකනේ. මේකේ ලොකු සයිස් එකකුත් තියෙනවා. මේක 620ට යන නයිට් ඩ්‍රස් එක. මේ උස ඇවිල්ලා තියෙනවා 39ක්. 39ක් උස තියෙනවා. එතකොට අංක 15න් ඕඩර් කරපුවාම ඔබට ලැබෙන්නේ 650ට දුන්න මැටීරියල් එකමද පුතේ? ඔව් මිස්. ඒ මැටීරියල් එකම තමයි. මේකෙදි වෙනස තියෙන්නේ අරකට වැඩිය පොඩි අයටත් අඳින්න පුළුවන්. අරක මීටත් වැඩිය කියන්නේ 50ට විතර අඳින්නත් පුළුවන් වුණානේ. මේක ඊට පොඩි අයටත් අඳින්න පුළුවන්. 30 ඉඳලා අඳින්න පුළුවන්. එතකොට මේ නම්බර් එකෙන් අංක 15න් ඕඩර් කරපුවාම මේ කලර් එකේ එන්නත් පුළුවන්. මේ විදිහට කලර්ස් ගොඩකින් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඔක්කොම ලස්සනයි. දන්නවනේ අපේ මිස් තෝරලා ගේන ඒවා. මේ විදිහට මේ ඕනම එකක් ඔබට ලැබෙන්න පුළුවන්. මේක ගෙදරට මේ කලර්ස් ඕනම එකක් ඔබට ලැබෙන්න පුළුවන්. එකකට එකක් වෙනස්.